හරි. ඔන්න ඉතින් අපි පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරා කොහොමද මේ account එක හදාගන්නේ කියලා. ලෝක account එකක් ඊට පස්සේ MT5 එකට log වෙන්නේ කොහොමද? අපි ඒ ටික successfully දැන් අපි කරලා ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ මේ ඉන්ඩිකේටර් එකක් කොහොමද මේ platform එකට දාගන්නේ කියන එක බලන්න. හරිද? පොඩි simple දෙයක් තියෙන්නේ. ඔයාලට ඉන්ඩිකේටර් එකක් දාගන්නකොට ඊපු ඉන්ඩිකේටර් එක මෙන්න මෙහෙම කරන්න තියෙන්නේ. හරිද? මෙන්න මෙතන මම මේ ෆෝල්ඩර් එකේ ඉන්ඩිකේටර් සෙට් එක තියෙනවා. හරිද? මේ ඉන්ඩිකේටර් එක තියෙනවා. පළවෙනි එක අපි බලමු DC Trend Protocol Pro. ඩබල් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. හරිද? ඕගොල්ලෝ කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙන කලින් දාගෙන තියෙනවා නම් ආපහු රීප්ලේස් කරන්න දිග ගන්නවා. මම yes කියලා දෙනවා. හරිද? හරි. ඔන්න ඉන්ඩිකේටර් එක දාගත්තා. කාගේ හරි දැන් තව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔය already මොනවා හරි MT5 වගේ platform එක ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් දැන් ඉන්ඩිකේටර් එක ඩබල් ක්ලික් කරාම සමහරවිට ඒ platform එක open වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලා කරන්න ඕන මෙන්න මේ වගේ දෙයක්. මේක ඔයාලා පළවෙනි වතාවට තමයි MT4 තියෙන්නේ. ඒව uninstall කරලා ඔක්කොම ටික uninstall කරලා අලුතෙන් install කරනවා කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. එහෙම නැති වුණොත් මේ open folder ගිහිල්ලා open data folder ගිහිල්ලා මේ MQL5 folder එක ඇතුලේ මේ indicators කියලා folder එකක් තියෙනවා. අන්නේ folder එක ඇතුළට මෙහෙම paste කරගන්න ඕන. හරිද? හරි. ඒකල්ල ඉවරලා simply මේක මේ ඔන්න ඔය පැත්ත ක්ලික් කරලා refresh දෙන්න ඕන. හරි. දැන් ඔන්න indicator ටික දාගත්තා. අපි දාපු ඉන්ඩිකේටර් එක අපිට මේ වගේ බලා ගන්න පුළුවන්. DC quantum අපි දැම්මේ DC Trend Protocol version 13 කියන එක. හරිද? හරි. එතකොට දැන් අපි බලමු මම ඔයාලට license key එකක් දෙනවා. ඒ key එක දා ගන්න ඕන. අපි දැන් log වෙලා ඉන්නේ 270යි 220. ඔයාලා මට ඔයාලාගේ account එකකට ඔයාලා ගන්නවා නම් අනිවාර්යයෙන් මේ මට account number ඕන වෙන license එක හදන්න නැතුව බෑ. හරිද? මම දැන් license එක හදනවා. හරිද? හරි. key එක හදාගත්තා. මේ key ඔයාලට දෙන key එක කවදාවත් නැති කරගන්න එපා. ඒ දින ගාන ඉවරනකම් key එක නැති කරගන්න එපා. මම මේ key එක මෙහෙන් තියාගන්නවා. මේ key එක. ඔයගොල්ලෝ පළවෙනි වීඩියෝ එක මම දැනටම පබ්ලිෂ් කරලා තියෙන YouTube එකට බලන්න. දැන් ඊට පස්සේ දැන් අර DC10 protocol version 13 කියන එක මේ විදිහට drag and drop කරලා දාන්න තියෙන්නේ. ඒකල්ලා මෙතනට license key එකට R එක paste කරගන්න ඕන. හරිද? හොඳට බලන්න මේ අකුරු space එකක්වත් වැඩි වෙන්න බෑ. හරිද? ගාන්ට තියෙනවා. හරි. ඒකල්ලා ආහාර පුළුවන් ඕකේ දෙන්න. හරි. දැන් මේ තියෙන්නේ අපි මේක දාලා තියෙන්නේ 5 minute වලට. හරිද? එතකොට default setting තමයි මේ දාලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ buy ගිහිල්ලා තියෙනවා කොච්චර clearද කියලා. හරි. ගොඩාම simple විදියට use කරන්න දේවල්. එතකොට ඇත්තටම ගොඩක් ලේසි. හරිද? 1 minute එක දැම්මම මෙහෙමයි. 1 hour වගේ දැම්මොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන recent buy එක දීලා තියෙනවා. sell එක නම් වැඩ වෙලා නැහැ. buy එක දීලා තියෙනවා. මේක ගොඩාම ඔප්ටිමයිස් කරලා තියෙනවා 1 minute වලට. හරිද? කාට හරි වැඩි 1 hour වගේ වොන්නම් settings හදන්න වෙනවා. දැන් අපි බලමු 1 minute එක දාගෙන මේක කොහොමද අපි settings suggest කරන්නේ කියලා. මොකද create කරන්න කලින් ඔයගොල්ලෝ මේක හොඳට ඒ දවසේ chart එකට fit කරගන්න ඕන. මේ non repaint අපි හොඳම settings ටික දවසින් දවස
වෙනස් වෙනවා. ඉන්න මේ හොඳම සිටිස් ටික දැන් හදා ගන්න ඕන. අපි මෙහෙම කරන්නේ ඒකට. හරි මේ සිග්නල් එක ඕකේ. මේ සිග්නල් එකත් ඕකේ. ඊට පස්සේ ඔයාලට මම තව 3 ඉන්ඩිකේටර් එකක් දෙනවා. ඔව් මේ සිග්නල් එක ඕකේ. මේ සිග්නල් එකත් ඕකේ. මේ සිග්නල් එකත් ඕකේ. බයි ගිහින් තියෙනවා. අපි බලමු මොකද නැත්තේ කියලා. හරිද? එතන බයි එකක් චුට්ටක් ගිහින් තියෙනවා. මෙතන සෙල් එක ඇවිල්ලා තියෙනවා. right. හරි. අපි මේක තියෙන ඔයාලට වෙන noise එක පොඩ්ඩක් වැඩි. අපි මෙහෙමයි කරන්නේ ඩබල් ක්ලික් කරලා settings ටික ඔයාලට pop up වෙනවා. මේකේ තියෙනවා common කියලා ටැබ් එකක් තියෙනවා, input කියලා ටැබ් එකක් තියෙනවා, colors තියෙනවා, visualization. colors කියන ටැබ් එකෙන් ඔයාලට පුළුවන් මේ වගේ colors වෙනස් කරගන්න. තමන් ආස පාටවල් දාගන්න. red yellow width එක ඕනනම් වැඩි කරගන්න පුළුවන්. ඒකට arrow size එක වැඩි වෙනවා. හැබැයි මම ගොඩක් ආස cutie arrow size එකක් තියෙන මගේ ඇහැට ගොඩක් comfortable එක. අන්න ඒ විදිහට. very beautiful. So then අපි මේ noise එක පොඩ්ඩක් නැති කරමු. එතකොට ඔයා ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයා හැම වෙලේම setup එකේ ඉන්න ගමන් මේක change කර කර fit කර කර යන්න ඕනේ. fit කර කර තමයි trade කරන්නේ අපි. auto AI mode එකක් තියෙනවා. අපි default මේ auto AI mode එක ඒක on එකේ තියමු. noise එක අඩු කරන්න ඕනට කරන්න තියෙන simple දෙයක්. මේකේ තියෙනවා setting එකක් choppy impact. මෙන්න මේ වගේ noise එක තියෙන වැඩි තැන් වලට කියන අපි choppy කියලා. මේ තැන් වල shoot profit එකක් දෙනවා. ඒක ලොකු එකක් ගන්න බෑ අපිට. ඒකින්ද choppy impact එක ඔයාලා දාලා බලන්න ඉස්සෙල්ලා 0.1 පටන් ගන්න. 0.1 දැම්මොත් choppy impact එක වැඩි. ඔයාලට පේනවා ගොඩාක්ම මාකට් එකේ ළඟ ළඟ සිග්නල් දීලා තියෙනවා. ඊළඟට පටන් ගන්න බලන්න 0.2ට දාන්න බලන්න. 0.3ට දැම්මම ඔයාලට පේනවා යම් කිසි සිග්නල් ප්‍රමාණයක් අඩු වුණා. අපි 0.2ට දාමු. හරි. මේ ඔයාලා try කරන්න ඕන මේක ෆිට කරනකොට මේ හැම top and bottom එකක්ම අල්ල ගන්න. හරිද? හරි. ඊට පස්සේ choppy impact එකෙන් ඒ විදිහට දැන් මම choppy impact එක 1.2 වගේ වෙනකන් set කරනවා. 1 ඉරිබ්බේ. ඔයාලට පේනවා choppy market එකේ ගොඩාක්ම filter වෙලා ගියා. හරිද? මෙතන buy එක විතරක් ඉතුරුනා. මෙතන sell එක ආවා. මෙතන sell එක මේ පැත්තට ගන්නට ආවා. දැන් හොඳයි. මේක හොඳ clear මේකක්. මොකද වැඩි හරියක් profit එකේ තියෙන්නේ. හරිද? තවත් අපිට මේක accuracy එක වැඩි කරන්න පුළුවන්. ඒක දැන් මම පාවිච්චි කරනකොට මාකට් එකේ වොලියුම් එකේ අඩු වෙනකොට හොඳට මූව් වෙන්න දැන් නැහැ. එතකොට අපිට accuracy එක අඩු කරගන්න. ඒක ළඟ ළඟ සිග්නල් ටිකක් බලා ගන්න පුළුවන්. එතකොට මෙතන 1.3 වෙනකම් වැඩි කරලා බලන්න. හරි. 1.3 වෙනකම් වැඩි කරගුවම ඔයාලට පේනවා මේ තියෙන noise එකක් නැති වෙලා ගියා. අපිට හොඳම signals ටික අපිට හම් වෙලා තියෙනවා. right. පිටිපස්සට දාලා බලන්න. අන්න ඒ විදිහට දැන් මේ බලන්නේ මේක අල්ලලා තියෙන විදිහ. ලොකුවටම අල්ලලා තියෙනවා. මේක මෙතන සිග්නල් එකෙන් පොඩි loss එකක් ආවත් මේකෙන් 1 to 2 මේ විදිහට මේන්ටේන් කරොත් අර profit. හරිද? හරි. ඔයාලා තව මේක වැඩි කරොත් එහෙම 1.4 වෙනකම් වැඩි කරොත් දශම වැඩි කරන්න තව අඩු වෙනවා. හරිද? අපිට ඕන නම් මෙතනත් තව ටිකක් අඩු කරගන්න බලමු. අපි 1.5 හරිද? මේ විදිහට බලනවා අපි මේක accuracy එක වැඩිම කරගන්න පුළුවන් ආට 1.6 වගේ දාලා බලමු. buy එක අයින් වුණා 1.7 හරි 1.6 වලට වඩා වැඩි කරන්න යන්න එපා. එතන තමයි last මේක අල්ලලා තියෙන්නේ 1.6 1.5
දැන් හොඳයි. දැන් ඊළඟට අපි ලයිව් ට්‍රේඩ් කීපයක් ගන්න බලමු. ඒ වගේම තව දෙයක්. ඔයාලා මේ දැන් හිතන්න මේ වගේ ලොකු කැන්ඩල්ස් එක්ක මේක ටිකක් ලොකුයිනේ. ඒතකොට ඒ වගේ කැන්ඩල්ස් එක්ක දෙන සිග්නල්ස් ගන්න යන්න එපා. මොකද ගොඩාක් වෙලාවට මේකත් එක්ක අපි ස්ටොප් ලොස් එකක් තියන්න ගියොත් එහෙම මේ යටට අපි ස්ටොප් ලොස් එක තියන්න මේ හරිය වගේ ඒතකොට යටටම අදින්න වෙනවා. ඒතකොට ස්ටොප් ලොස් එකේ සයිස් එක ගොඩක් වැඩි වෙනවා. ඒ වගේ ඒවා පොඩ්ඩක් මග අරින්න පුරුදු වෙන්න. දැන් අපිට ගොඩක්ම ක්ලියර් සෙටප් එකක් තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ අපි දැන් ටොපික් ෆිල්ටර් එක හදාගෙන ඉවරයි. අපි දැන් ටික ටික මේකේ සිග්නල්ස් ටික වැඩි කරමු. ඒකට ඔයා කරන්න තියෙන්නේ ට්‍රේන් කරන්න දීලා තියෙන කැන්ඩල්ස් ප්‍රමාණය අඩු කරන්න ඕන. ට්‍රේන් හිස්ටරි බාර්ස් කියන එක අපි දාමු 100 ඉඳන් පටන් ගමු 100ට වෙනකම් මම අඩු කරනවා. හරිද? 100ට අඩු කරා අපි බලමු සිග්නල්ස් වැඩි වෙනවද කියලා. මෙහෙට වගේ දාගෙන 50ට අඩු කරනවා මම. හරි. ඔයාලට පේනවා ඇති ගොඩක්ම සිග්නල්ස් ප්‍රමාණය එහෙමනොත් වැඩි වුණා. හරිද? අපිට ඇත්තටම එහෙම ඕන නෑ. අපේ ට්‍රේන් හිස්ටරි එක 80% වගේ තියමු. හරි good. හැම දෙයක්ම වගේ කැප්චර් කරලා කියලා මට පේනවා. සෙල් එක හොඳට කැප්චර් කරලා තියෙනවා. ඔව් මෙතන සෙල් එක හොඳට කැප්චර් කරලා තියෙනවා. බයි කැප්චර් කරලා තියෙනවා. හැමදාම ඔයගොල්ලෝ ට්‍රේඩින් වලට යන ගමන් මේක තමයි ඉස්සෙල්ලා කරන්න ඕන. හරිද? ඔයාලගේ මොනවා හරි ඔයාලගේ ස්ට්‍රැටජියක් වෙන්න පුළුවන්. ඔයාලගේ ස්ට්‍රැටජිය පොඩ්ඩක් පිටිපස්සට චෙක් කරලා බලන්න. රීසන්ට් මාකට් ස්ට්‍රක්චර් එක කොහොමද කියලා. හරිද? මේ වෙලාවේ මේක ඇත්තටම හොඳයි. මෙතන මේ টොප් එකම අල්ලලා තියෙනවා. අපිට තව පොඩ්ඩක් මේක ඕනනම් වැඩි කරලා බලන්න පුළුවන්. 90 වගේ වෙනකන් දාලා බලමු. හරි good. මේක මට හොඳටම ඇති ඇත්තටම හොඳ ට්‍රේඩ්ස් ටිකක් ගන්න. මොකද අපිට කවදාවත් 100%ම ගන්න බෑ. හැබැයි අපි වින් රේට් එක වැඩි. මොකද අපි ස්ටොප් ලොස් එක කියන්නේ චූටි ප්‍රමාණයයි. හැබැයි බලන්න මේ වගේ ලොකු ඒ ස්ටොප් ලොස් 1 2 3 4 වදිනකොට අපිට අවසාන ඉතුරු වෙන්නේ ඕවරෝල් ලොකු ප්‍රොෆිට් එකකින් තමයි අපි ක්ලෝස් කරගන්නේ. ඒකෝට දැන් මෙතන උනත් ඔයාලට වෙන බයි එක දීලා දැන් මෙතන රීටෙස්ට්මන්ට් එකක් ගන්නවා. හරිද? ඔයාලට පුළුවන් දැන් මෙතනින් මේක අල්ලගන්න. හරිද? ඔයාලට පුළුවන් දැන් එක chart එකක් මෙහෙම පාවිච්චි කරලා තව chart එකක් මේකෙන් මෙහෙම හදාගන්න. මම ඒක කියලා දෙන තව chart එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒතර දැන් මම මේක ටෙම්ප්ලේට් එකක් විදිහට මම සේව් කරනවා. ඔයාලත් මේක සේව් කරගන්න. මගේ කියන්නේ හොඳම chart එක ඒක අද මම ඒකට දාගන්නවා DC1 කියලා. හරිද? හරි. DC1 කියන එක මම දැන් මේකට ලෝඩ් කරනවා. හරි. දැන් ඒ chart එකම තමයි තියෙන්නේ. ඒක අපි 1 minute වලට වගේ දාගන්නවා. ඒකල්ලා මේකේ accuracy level එක මම signals ප්‍රමාණය වැඩි කරනවා අරකට වඩා. ඒක කරා නම් මම පාවිච්චි කරන මම ඔයාලට කියලා දුන්නා මේ history bars ප්‍රමාණය අපිට ඕන නම් 20ට විතර අඩු කරන්න පුළුවන්. හරි. ඔයාලට පේනවා ඒක අඩු කළා දැන් අපි දැන් මේක chart දෙකකට දාගන්නවා. හරිද? chart දෙකකට දාගෙන අපි දන්නවා දැන් මේ buy එක දීලා තියෙන්නේ දැන් මෙතන buy එක දීලා දැන් මෙතනින් ආපුව අපිට buy එක confirm කරලා තියෙනවා. දැන් අපිට ඔන්න සරලව buy entry එකක් ගන්න පුළුවන්. මම මෙතනින් buy entry එක ගන්නවා. මේ විදිහට. හරිද? stop loss එක මේ හරියෙන් තියෙනවා. හරිද? දැක්කද මම ඒක ඒ විදිහට තමයි වැඩ වෙන්නේ. take profit. ඔයාලා stop loss එක trade එක ගත්තාන් පස්සේ මෙතනින් drag පල්ලට drag කරා මෙතන stop loss එක දාලා trade එක මෙතනින් දිනවා. හරිද? හරිද? එතකොට හොඳම ඔයාලා දැනගන්න ඕන ඔයාලා 1 minute trade කරන්නේ ඔයාලා trade එක ගොඩක් කියලා අල්ලන් ඉන්න අමාරුයි. දැන් මෙතන නම් අපි බලමු 1 to 2 මේන්ටේන් කරන්න. ඒ කියන්නේ 1 to 2 1 to 7 ඒ වගේ ලොකු ගණන් යනකම් ඉන්න එපා. හරිද? 1 to 7 4 5 වගේ ඒ වගේ ලොකු මොකද 1 minute එකනේ ඉන්නේ. එහෙමනම් අපි 5 minute analyze එකක්වත් කරන්න ඕන. හරිද?
එතකොට මෙතන ඔයාලට පේනවා ට්‍රේඩ් හිස්ටරි එක වැටෙනවා. ඔයාලට ඕන මෙතන ට්‍රේඩ් හිස්ටරි එක මෙහෙම ඕෆ් කරගන්න පුළුවන්. ට්‍රේඩ් හිස්ටරි. හරිද? මේකෙත් ඕන මේ chart එක ඕෆ් කරගන්න පුළුවන්. හරිද? ඒ විදිහට අපිට පුළුවන් chart මේ වගේ අඩු level එකකට දාලා chart කීපයක් හදාගන්න. මේක නම් ගොඩක් දුරට stop loss එක වදී. හරි කමන්නේ. අපි ඒක ක්‍රමයක් මම කියලා දෙන්න ට්‍රේඩ් එක කරනකොට ප්‍රොෆිට් එක නෝටම ගන්න පුළුවන්. හරිද? ඉතින් අපි ලේට් වුණානේ දානකොට දැන් මේ හරි වගේ දාතන මේ හරින් ගන්න තිබ්බා. දැන් මේ යට බයි එක තියෙනද මට ආපහු බයි එක try කරන්න පුළුවන්. ඔයාලා ස්ටොප් ලොස් එක මේන්ටේන් කරනවා මේ හරිය මේ යට වික් එකෙන්වත් තියන්නේ නැත්නම් තේරෙන්නේ වදිනවා. හරි. මේ ගොඩක් වෙලාවට මේ වික් එකෙන් තියාගන්න. හරි. ඊට පස්සේ ඒකේ අනාතරේ මම තව chart එකක් දා ගන්නවා. මෙන්න මේ විදියට. හරි. ඒ විදිහට තමයි ඒ කියන්නේ ගොඩාක් අතර rocket science වගේ complex නෑ. හරිද? ඔයාලා එහෙම complex කරගන්නත් එපා. එහෙම කරගත්තොත් ට්‍රේඩ් කරන පුළුවන් තරම් නිදහසේ මනස තියෙන්න ඕන. හරිද? ඒ කියන්නේ ගොඩාක් කම්ප්ලෙක්ස් කරගන්න එපා. සරල සෙටප් එක හදා ගන්න. හරිද? මම මේ කියලා දෙන සරල දේවල් හොඳට මතක තියාගන්න. හරිද? මේ සරල දේවල් විතරක් ෆලෝ කරන්න. හරිද? හරි. දැන් අපිට 1 to 2 වගේ ගියා. අපි ගොඩක් අල්ලන්න පුළුවන් නේ. ඒක යනකම් ඔයාලට මේ වගේ ට්‍රේඩ් එක ගියන් පස්සේ ඔයාලට බලන්න මේ ස්ටොප් ලොස් එක තව දෙයක්. දැන් මෙහෙම කිව්වොත් ලොස් එකනේ කොට ක්ලච් වෙන්නේ. අපිට ස්ටොප් ලොස් එක මේකෙන් උඩට අදින්න පුළුවන්. හරිද? අන්න ඒක දුරයි කියන්නේ. එතකොට ඒකට අපි කියනවා බ්‍රේක් ඉවන් කරනවා කියලා. එහෙම ට්‍රේලිං ස්ටොප් ලොස්. හරිද? ඒ වගේ දෙයක්. හරි. එතකොට ඔයාලට මේ විදිහට මේක chart එක කොහොමද දාලා තව chart එක මෙහෙම සින්ක්‍රොනස් වෙන්න ඔයාලට ට්‍රේඩ්ස් ගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම කියලා දුන්නේ කොහොමද සරලව ස්ටොප් ලොස් එකක් දාන්නේ කොහොමද ටේක් ප්‍රොෆිට් දාන්නේ කොහොමද ට්‍රේලිං ස්ටොප් කරන්නේ කොහොමද ඒ වගේ සිද්ධි කිහිපයක් තව දෙයක් බලන්න මේ එකම charge එකේ එකම සිග්නල් එක එකම වෙලාවෙ පෙන්වනවා ඒ ට්‍රේඩ්ස් ගන්න පුළුවන් මයික්‍රෝ එකක් මේ මයික්‍රෝ ඇප්ලයි වෙනවා මේක ටිකක් ඇඩ්වාන්ස් මේක හයි ඇකියුරසි එකෙන් ඇප්ලයි වෙනවා ඒ විදිහට සෙටප් එක හදා ගන්න පුළුවන් හරියට ෆලෝ කරන්න ඒ වගේම මේ වගේ chart හතරක් එච්චර උනින් නැහැ තුනක් පාවිච්චි කරා නම් හොඳටම ඇති. තව එක සෙටප් එකක් හදා ගන්නවා හොඳට chart එක බලලා ඇකියුරසි එක. එතකොට සල්ලි හොයන්න ඊසි ක්‍රම නැහැ. අඩුම මෙච්චර මේ වගේ tool ඔක්කොම හදලා දීලා අඩුම උදේ පාන්දර නැගිටලා සෙටප් එක පොඩ්ඩක් හදා ගන්න පුළුවන් ඉන්න ඕන. හරිද? ඒ කළා තමන්ගේ සෙටප් එක ගන්නට තියාගෙන වැඩේට බහින්න ඕනේ. පොඩ්ඩක් බලලා chart එක ඒ වගේම දවස් පොඩි අවබෝධයක් ගන්න ඕනේ කොහෙද අද gold එක කොහෙද යන්නේ මොකක් වෙන්න පුළුවන්ද නිවුස් පොඩ්ඩක් බලන්න ඒ වගේ දේවල් ගැන අයිඩියා එකක් තියාගන්න. රයිට්. එහෙනම් සුබ දවසක් හැමෝටම අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අද අපි කතා කරේ අපේ ඉන්ඩිකේටර් එකක් වන ඒ තමයි DC Quantum Trend Protocol version 13 කියන එක තමයි අපි අද කතා කරේ.